මේ තියෙන බින්චෝන් එකේ ග්‍රේප් බොබා ටී එක. මේක උන රුපියල් 500ක්. මම මේක කලින් try කරලා තිබ්බේ නේ. බලමු මේක try කරලා මොනවා වගේ ආතල්ලක් තියෙන්නේ. අද මම මේක try කරා මට මේක දෙන්න පුළුවන් ලකුණු 7.6ක්. මේක හොඳ මේ ග්‍රේප් ටේස්ට් එක ඇත්තටම වෙනවා. පොඩක් ස්ට්‍රෝං ටේස්ට් එකක් තමයි එන්නේ. ගොඩක් මරකට බිව්වොත් එම් මත්තර සීන් එකකුත් තියෙනවා. ඒතර මේ තියෙන බ්‍රවුන් ෂුගර් බොබා මිල්ක් ටී එක. බලමු මේ නම් එකක් try කරලා. ඉතින් බින්චෝන්ලගේ බ්‍රවුන් ෂුගර් බොබා ටී එකක් try කරා. ඒක ඉන්ටරෙස්ටිං ලයින් එකක් තියෙනවා. නමුත් අර මේ පොඩ්ඩක් ඒකාකාරී ටේස්ට් එක තමයි එන්නේ. මොනවට අවුලක් නැහැ. ෂේප් ලකුණු 7.5ක් වගේ දෙන්න පුළුවන්. මේ තියෙන්නේ ස්ට්‍රෝබෙරි මිල්ක් ටී එක. ස්ට්‍රෝබෙරි මිල්ක් ටී එක මම දුන්න ලකුණු 7.9ක්. මේකේ මේ මම හිතුව තරම් රසක් එන්නේ නැහැ. මම හොඳ උඩ බයින රසක් එයි කියලා. නමුත් එච්චර රසක් ආවේ නැහැ මට මේකේ. පෙනුම මාර ක්වොලිටි එක තිබ්බා. හැබැයි මේක ඉන්ටරෙස්ටිං. ගානට මම හිතන්නේ worth it මේක. ඒතර මේ තියෙන්නේ බින්චෝන්ලගේ ෆ්‍රෙෂ් ලෙමනේඩ් එකක්. මේක රුපියල් 200ක්. බලමු මේක try කරලා මොනවා වගේ රසක් දෙන්නේ කියලා. ලෙමනේඩ් try කරලා ලෙමනේඩ් එකේ නම් මේ රුපියල් 200ට වටින්න දෙයක් තියෙනවා. ඒකින්ද මුකුත් කියන්න බෑ රුපියල් 200නේ. ටේස්ට් එකකින් ගත්තොත් එහම ලකුණු 7ක් වතම දෙන්න පුළුවන්. ඒතර මේක තමයි ජස්මින් ලෙමන් ටී එක. අද මේක try කරා මේක ස්ට්‍රෝබෙරි and lemon tea එක බින්චෝන්ලගේ මේක මම හිතුවරට ඇත්තටම හොඳයි. මේක මම හිතුවේ මීට වඩා මේ චාටර් එක කියලා මේක අවුලක් නැහැ. මේක හොඳයි. මේ මට මේක 8.3ක් දෙන්න පුළුවන්. මගේ ටේස්ට් එක දෙන්න ගත්තොත් මේක පට්ට 8.